රට තුළ පුද්ගලික පන්තියක් තුළ සිදු ප්‍රථම විරෝධතාව මහියංගනෙන්. වසර 30ක් පැවති තක්ෂිලා විදුහලේ නිහඬ නිසංසල පරිසරය උණුසුම් වෙයි. විරෝධතාවට ආසන්නම හේතු වන්නේ අතිරේක කියවීම සඳහා පුස්තකාලයක් ඉල්ලා සිටීම සහ ශාලාවල ධාරිතාව 300 දක්වා වැඩි කර ගැනීමයි. එහෙත් ඒ වන විටත් පුස්තකාලයේ වැඩ අවසන්ව විවෘත කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් රට තුළ අඩුම පන්ති ගාස්තුවක් අය කරන එහෙත් සෑම වසරකම බයෝමැත්ස් ඒ3 වාර්තා කරන එකම පන්තිය වන තක්ෂිලාව ගැන ගුරුවරු උපේක්ෂාවෙන් කරුණු පැහැදිලි කළා. භෞතික විද්‍යාව, ඉංජිනේරු ජයන්ත බණ්ඩාර, සංයුක්ත ගණිතය ඉරෝෂන් ලසන්ත, රසායන විද්‍යාව වෛද්‍ය සාලින්ද මාරසිංහ, ජීව විද්‍යාව කතිකාචාරිණී නෙලිකා වීරසූරිය, තක්ෂිලා ආයතන ප්‍රධානී අලහකෝන් බණ්ඩාර සියලු පැහැදිලි කිරීම් හමුවේ සෑම දෙනෙක්ම අතිශයින් සංවේදී වුණා. ඉතා හොඳ සංවාදයකින් පසු 2027 උසස් පෙළ බයෝමැත්ස් පන්ති සඳහා සිසුන් 100 දෙනා බැගින් කණ්ඩායම් 3ක් ආරම්භ කිරීමට තීරණය වුණා. නවක සිසුන් බඳවා ගැනීම අප්‍රේල් 6 උදෑසන 8ට. අනිකුත් සිසුන් කණ්ඩායම් 2කින් බඳවා ගනු ලැබේ.